ඉතිහාස පුරාවෘත්තයන් තුළ කොපමණ විරුවන් මුණ ගැසුණද එම කිසිදු විරුවෙකුට සම කළ නොහැකි වූ විශ්වයේ අසම සම විරුවානන්ගේ ලොව පහළ වීම. අතීත දඹදිව යුගයෙන් යුගයට මනුෂ්‍යයන් ධර්මයේ පිහිටුවන්නා වූ බුද්ධිමත් යුග පුරුෂයෝ පහළ වූහ. එහෙත් ඒ කිසිදු යුග පුරුෂයෙකු මිනිසුන් අතර පරම පූජනීයත්වයට පත් නොවිය. එකල ಭಾರತයේ ප්‍රධාන ආගම ලෙස වෛදික ඉගැන්වීම් මුල් කරගත් බ්‍රාහ්මණ ධර්මයේ ප්‍රචලිතව පැවතියේය. රාම, ක්‍රිෂ්ණ, බ්‍රහ්ම ආදී දෙවියන් සම්බන්ධ ඇදහිීම්ද ඊටා බහුල විය. කොපමණ ආගම් පැවතියද මිනිසුන් තුල අධාර්මික ගති පැවතුම් දිනෙන් දිනම උත්සන්න විය. අසත්‍ය, අරාජකත්වය, අසමානතා, අර්ධ නිරුක්තිතා, අර්ධ ලෝභය, අන්ධ විශ්වාස වැනි දුර්ගුණ මිනිසුන් තුල මුල් බැසගත්තේය. බලය, මානය නිසා මනුෂ්‍ය ධර්මතා මෝහයේ අන්ධකාරය තුල ගිලී ගියේය. එම අන්ධකාරය ප්‍රඥා ලෝකයෙන් පළවා හරිමින් විශ්වයම හෙළි කරන්නා වූ මහා බලති මහා යුග පුරුෂයෙකු එක් කලකදී ලොව පහළ වූහ. දෙව් බඹුන් ප්‍රමුඛ සකල ලෝක සත්වයාගේ නිබඳ පුද පූජාවන්ට සුදුසු වන්නා වූ මිනිස් වර්ගයාගේ මුදුන් මල්කඩ බඳු එම පරමෝත්කෘෂ්ඨ මහා වීරවරයාණෝ ශ්‍රී ගෞතම සම්බුද්ධ නම් වන්සේක. එකල මහා භාරතය මගධ, කෝසල, වත්ස්‍ය හා අවන්ති යනුවෙන් ප්‍රධාන ජනපද 4කට බෙදී පැවතිණි. ජනපද අතර බල අරගලද බහුලව පැවති අතර යුද්ධයට උපන් රණශූරයන් විසූ ශාක්‍ය දේශය මගධ ජනපදයේ ප්‍රමුඛ ස්ථානයේ වැජඹුණේය. බහ්රේක් හා ගොරක්පූර් අතර වත්මන් නේපාල දේශ සීමාව අසල ඊසාන දිග පෙදෙසේ ශාක්‍යයන්ගේ අගනගරය වූ කපිලවස්තු නුවර පිහිටා තිබින මහා සම්මත රජුගෙන් නැරඹි ශ්‍රේෂ්ඨ ඔක්කාක හෙවත් උතුම් සූර්ය රාජ වංශයෙන් පැවතෙන ධීර වීර පරම ප්‍රභාවනීය ශුද්ධෝදන මහනිරිඳුන් මෙකල කපිලවස්තු හෙවත් කිඹුල්වත් නුවර ප්‍රධාන පාලකයා වශයෙන් කිරුළු තැවිය. ගෝපාල් මට හිතෙන්නේ අපිට සුබ ආරංචියක්. සත්‍ය ක්‍රිෂිකා ඇසෙන් නැද්ද ගිවින් දෙන බෙරහඬ? ධීර වීර තෙදවත් මහරජා රුපු කැලහ රණ බිමට වැඩි. යුද්ධ කලා අසිපත් ලැබවා ඉන් ජය ලැබුවා රුපු බලය බිඳී. ඒ කවුරුද? ප්‍රජාපති දේවිය කොමත් මේ ഘോഷාවලෝෂිකා මේ ගිගුම් හඬ වැසියන්ගේ ප්‍රීතිය මහදේවිය සුද්ධෝදන මහනිරිඳුන් පාණ්ඩවයන් පරාජය කර ළඟා වෙමින් සිටනවලු කපිලවස්තු පුරයට. එසේනම් දෙවියන් සමන් පෑව අපගේ ඉල්ලීමට. නුඹ මේ පුවත මහමායා දේවිය වෙත සැලකලාද? නැහැ, එතුමිය දක්නට නැහැ සිරියන් මාලකේ. එසේද?
නුඹ ඇතුළුවන වැසියන්ට දැනුම් දෙන්න. එම පුවත මා විසින්ම සැලකලා සිටින මහදේවිය වෙත. ප්‍රජාපති මේ ගිගුම් හදවත් ඇසෙන්නේ නැතිද? අපගේ ප්‍රාර්ථනාව සැබෑ වෙලා. මහරජතුමා සංග්‍රාමයේ ජය අරන්. අද කපිලවස්තු පුරමේ ප්‍රීතියෙන් කැළඹිලා. ප්‍රජාපති දැන සිටිය එතුමා ජය ලබන බව ඔබ පෙරමකට ගොස් මහරජතුමා පිළිගන්න. එතුමා මේ මොහොතේ ඊටම සතුටු වේවි. ඔබේම කුල සංග්‍රහ සත්කාරාදීන්. එවිට ඔබ මා කිසි දිනක යුද්ධය අනුමත කළේ නැහැ ප්‍රජාපති. මායා මා පෙරමකට නොයන්නේ මෙවැනි මොහොතක නොහැකි නිසායි මහරජු ඉදිරියේ දුක් වීමට. මා කැමති නැහැ කිසිවෙකුට දුකක් අත් වෙනවට. මායා මහරජතුමා පාණ්ඩවයන් සමග යුද වැදුනේ අපගේ ශාක ජනපදය ආරක්ෂා කර ගැනීමට. කපිලවස්තු පුරය වෙනුවෙන් එතුමා යුද වැදුනේ. එය රාජ ධර්මයක්. මා නම් දකින්නේ නැහැ එහි කිසිදු දෝෂයක්. ඔබ පවසන්නේ එතුමා යම් වරදක් නැහැ ප්‍රජාපති නැහැ. මා දොස් පවරනවා නෙවෙයි. අපගේ මහරජතුමාට මට නම් වැටහෙන්නේ නැහැ ඔබ පවසන දෙය. කුමක් වත් යුතුයකමක් පැවරී තිබෙනවා. මහරජතුමා පිළිගැනීමට අප යා යුතුයි. මහා වාසල් දොරටු අසලට. ඉතින් ඔබ යන්න. අප දෙදෙනාම අපේ මහරජතුමාට උතුම් තුටු පඬුරක් සතුටින් අපි පිළිගන්වමු. මහරජතුමාගේ වීරත්වයයි මේ සුන්දරත්වය එකට මුසු කර. කෙසේද දෝතෝදන වගවිත්ති? අපේ ආශිර්වාද රජතුමනි. ශාක්‍ය රාජ්‍යයට මංගල්‍ය සමයක් උදා වෙලා. නුඹ සිටියේදී එවන්නක් සිදු නොවී තිබේවිද මලන්ද? මේ කපිලවස්තු නුවර නුඹ වැන්නෙක් නොසිටින්න මලන්ද මට කිසිදා හැකි වෙන්නේ නැහැ සංග්‍රාම කිරීමට. පැමිණෙන්න. බොහෝ වේදනාවක් ඔබට. නැහැ මායා. ගතට දැන්න වේදනාව ඔසු වලින්වත් යටපත් කළ හැකි. සිතට දැන්න වේදනාව ඔසු වලින් තබා කිසිවකින් සුව කළ නොහැකි. කොපමණ ජය ලැබුවත් ඉතිරිව ඇත්තේ දුකක් පමණයි. ළඟදිම දුක නිමා වේවි. ස්ථිරයි. කුලගුරුතුමා පවසා තිබෙනවා නාමේ කියලා. මේ එළමෙන ග්‍රහයෝගයට අනුව සූර්ය වංශයේ ඊටම ප්‍රබල දරුපතක් සිදුවන. පුර 15ක පිටියල දිනක සිකුරු මීන රාශිගත වී පුනාවස නැකත උදාවන විට එම සුබ මුහුර්තය මහා පුරුෂයෙකු මේ පොළොව තලයේ මත පහළ වෙනවා. එතුමා ශාක්‍ය වංශය බබලවනවා. අපගේ ප්‍රාර්ථනාව සඵල වෙන බවයි එතුමා පවසා ඇත්තේ. මට අවශ්‍ය ශාක්‍ය වංශයේ බබලවන පින්වත් පුත්‍ර රත්නයක් මායා. ඔබේ අරමුණ දෙන කිට්ටු වේවි. දැන් ප්‍රමාණවත්. ඕනෑම අරමුණක් ඉටු වීමට
ඊට සරිලන කාලේ පැමිණිය යුතුයි ස්වාමීනි. සැබෑවට ඔබ මෙහි මා සිතුවේ ඔබ ජයපෙනුලලි කියා ස්වාමීනි. නොවැටහෙන කරුණක් දේවිය. මහරජතුමා ජයපෙනුල්ලට නොවැඩියේ කිසියම් සිත්තෙවුලකින්ද? එතුමාගේ සිත්තෙවුල තව නොබෝ දිනකින් මසහන්සෙන් දේවි. මායට පමණයි එය කළ හැක්කේ. බ්‍රාහ්මණ ඇදුරන් පවසන අනාවැකිවලට අනුව ඇයට පමණයි එවැනි උතුම් භාග්‍යයක් හිමි. මහා බෝධිසත්වයෝ උතුම් සුදු ඇත් වෙසක්ගෙන එයින් නුදුරු ඇති රන් මුවා පර්වතයෙන් බැස එයින් රිදී පර්වතයට නැගී උතුරු දෙසින් අවුත් රිදී දමක් වැනි වූ සොඬින් සුදු පියුමක්ගෙන කුංචනාද කොට රම් විමනකට පිවිස දේවිය හුන් යහන වට 3 වටයක් ප්‍රදක්ෂිනා කොට දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුළු වූහ. එකිනෙහිම බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සිදු විය. ඊයේ රාත්‍රියේ අපගේ මහදේවිය දුටුවේ ආශ්චර්යමත් සිහිනේ අර්ථය අවශ්‍යයි මට දැන ගැනීමට. රාජ හිතෛෂික කුලගුරු වාචස්පති ප්‍රමුඛ බ්‍රාහ්මණ ඇදුරුතුමනි. කුමක්ද ඒ අద్භූත සිහිනෙන් පැවසෙන්නේ? ස්වාමීනි, ඒ සිහිනේ සුබයි. ඒ සිහිනේ අර්ථය මහා දේවිය කුසින් ආකාශය මහ පොළොව සහිත විශ්ව අවකාශයේ මුළුල්ලේ අගරජ වන චක්‍රවර්ති රාජයෙකු පහළ වන බව. ආශිර්වාද වේවා මහා දේවිය පිළිසිඳගෙන. සුබපැතුම් මායා මගේ සුබපැතුම්. මගේ සුබපැතුම් මහදේවී. සුබපැතුම් රජතුමනි, සුබපැතුම්. සුබපැතුම්. සුබපැතුම් රජතුමනි, අපගේ ප්‍රාර්ථනාවේ ඵල දරලා මායා පිළිසිඳගෙන රාජකීය වෛද්‍යතුමා දැන් ඒ බව සනාථ කළා. ආශිර්වාද වේවා. ආශිර්වාද වේවා.
භාග්‍යයක් මහරජතුමනි. මේ බිහිවන කුමරා ඒකාන්තයෙන්ම මහා පුරුෂයෙක්. සියල්ල වන්නාට ශාක්‍ය වංශයට මින්පසු අවශ්‍ය කරන්නේ සාමාන්‍ය රාජකුමාරයෙක් නොවේ. මහා පුරුෂයෙක්. චක්‍රවර්ති මහා රාජයෙක්. මායා විසවුන් සිහිනෙන් දුටුවා. සිහිනේ විලසට කුමරුන් වැඩියා. දෙව්ලෝකෙන් මෙහි වැඩියාදෝ. ලෝක රජවන මේ කුමරා ඒ කවුරුන්දෝ? කවුරුන්දේ? සිටින්න ඒ කපිල් වස්තුහි යුවරා. මේ ඔබ කුමක්ද කරන්නේ? ඇයි ඔබ දක්ෂින් උඩා හරින්නේ? මෝන් සිර කරවන්න නොවේ මංගල. මෝන් පස්සේ. ඔවුන්ට උරුම අහස. ඔවුන් සිරියසේ නිදහසේ. මේ බලන්න. ඔවුන්ගේ සතුට අපිට වගේමයි. අපේ මායා පිළිසිඳගෙන. ඉතින් සතුට නැතිද? සතුටින් පිනා යනවා. ඔබට නම් උන්මාද? ප්‍රමාණවත්. මෙය පමණක්. ඔබ මගේ මවද නැගණියද? මා නිසා මෙතරම් වෙහෙසෙන්නේ? උපදින කුමරා චක්‍රවර්තී වූ පසු අනාගතේ අප දෙදෙනාගෙනම මිනිසුන් නිතා ගෞරවයෙන් සිහිපත් කරાવી. මා ගැන දෙවරක් පවසාවේ. දෙවරක්? ඒ කෙසේද? පවසන්න. මහරජතුමාගේ සුළුවක බිසව ලෙස මා කුමරුගේ සුළුමව. එසේම ඔබේ සොයුරිය. ඒ නිසාත් මා කුමරුගේ සුළුමව. දැන් වැටුණාද ඔබට? ඕම් මූකම් කරෝති වාචාලම් පංගුම් ලංඝයතේ ගිරේ යත් කෘපාතමහම් වන්දේ. මහදේවිය, දැන් ඔබ පුත්‍රයෙකු ඇතිදැඩි කරන ආකාරය උගත යුතුයි. ඇය පුත්‍රයා බිහි කරනවා පමණයි. පුත් කුමරු ඇතිදැඩි කරන්නේ මා විසින්. මව්දේවිය මම. අපූරුයි මව්දේවිය, අපූරුයි. මහදේවිය, කරුණක් තියෙනවා පවසන්නට. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ මංගල. මහදේවිය, මහරජතුමාගේ ජීවිතයට අනතුරක්. මේ කුමක්ද පවසන්නේ මංගල? සත්‍යය. නවත්තන්න. පවසන්න. මහරජතුමාට කවරිත අනතුරක් කරන්නේ? ඔබ මංගල. මහදේවිය, අසන්න. නියමයක් තිබෙනවා අතීතයේ සිට පැවතෙන කොළඳුන් දරුවා ස්වාමියාගේ නිවසේදී ප්‍රසූත කළ තෑගී ස්වාමියා මිය යන බවට. නොපෙනෙන බලයන්ගෙන් යුක්තයි මේ ලෝකය. සිතන්න, මේ ඔබගේ කොළඳුල් දරුවා. මහදේවිය, මා පවසන්නේ ඔබේ මෙහාපතට අප අතර පවතින බැඳීමට. විශ්වාස කරන්න, මා පවසන දේ මෙහිදී කුමරුවා බිහි කිරීම උචිත නැහැ. කිසිවත් අනතුරක් සිදු විය හැකි. මහරජතුමාට, කුමරුට හෝ අක බිසවට කිසිවෙකුට හෝ අනතුරක් සිදු වීම මට නම් ඉවසිය නොහැකි මේ රාජ මන්දිරය තුල. මහදේවිය, පිටතට වඩින්න. මහරජතුමාට මා වටහා දෙන්න. තවත් ප්‍රමාද විය යුතු නෑ මහදේවිය. මා හෙට උදෑසනීම දෙව්දානුවර බලා පිටත් වෙනවා.
කපිල වස්තු සීමාවෙන් පිටත උපදින කුමරුවන්ට ශාක්‍ය වංශයේ මහරජකම හිමි වෙන්නේ නැහැ මහදේවි. සත්‍ය වශයෙන්ම ඔබට ඇයි සිතුනේ මෙවැනි බැලෑරුම් මොහොතක හදිසියෙම පියරජතුමාව බැහැ දකින්න? ඔබ මේ නිතමත් අපිට බොහෝ ලෙන්ගතුයි. ඒ නිසා ස්වාමීනි. ඔබට දෙවියන්ගේ රැකවරණ. පිටත් වෙන්න. මා පසුවන්නේ ඉතාම සතුටින්. පියරජතුමා දැකීම මට ඊටත් වඩා සතුටක්. කුඩා වියේ සිට මාසා ප්‍රජාපති ඉතා ලෙඩවී සිටියේ පියාණන්ට. පියාණන්ට බොහෝ ලෙඩවේවි අනාගතයේ අපගේ පුත් කුමරුත්. ප්‍රජාපති මා කැමති මදක් මේ විවේක ගන්න. මා කුඩා වියේ සිටම දැඩිව ඇලුම් කළා මේ ලුම්බිනි වනයේ අලංකාරයට. ශාන්ත බවින් පිරිපුන් මේ සල්වනය කුමද්දෝ රහසක් පවසනවා මෙන් දැනෙනවා. මට සිතා ගන්නට බෑ ඒ කුමද්ද කියා. මායා ඔබ අතර තිබෙන සල්රුකස්සල මදක් විවේක ගන්න. මා පිපාසයට යමක් රැගෙන එන්නම්. මායා ලෝෂිකා රාධිකා පිටරේ පැමිණෙන්න. එක්මනින් උදව් අවශ්‍යයි මහදේවියට. නාරදත්ත ඔබ සම්මුතිතුමා එතුමන් පැමිණෙනවා. සියලු සතුන් සංසාර දුකින් මුදවන ඒ මහා වීරයාණන් මනුෂ්‍ය ලෝකයට සපත් වෙනවා. මායා මේ මොහොතේ හොඳින් සිතට ධෛර්ය ගන්න. විශ්වය අන්ධකාරයෙන් මුදවන මහා ආලෝකය පහළ වුණා. සුබ පැතුම් මායා, සුබ පැතුම්. පුත් කුමරෙක් මේ ලෝක ධාතුවේ එතුමන්ට වැඩි මහා ප්‍රඥාවන්තයෙක් තවත් පහළ විය නොහැකි. කවරෙක් ගැනද පවසන්න මුනිතුමා? දඹදිව. කපිලවස්තු නුවර. ලුම්බිනි වනයේ. අසම සම. මහා වීරයාණන් පහළ වුණා. මහරජතුමාට හිමිවුණේ කොපමණ සුන්දර පුත්‍රවනාද. උපන් හැටීම මෙවැනි ප්‍රසන්න විලාසයකින් හිනාන්න පින්වත් කුමාරේ පහනන් දැක නැමීට පෙරදී. මේ බලන්න මායා. යුව රජතුමාගේ දැස ඔබේ දැස් වගේමයි.